ආයුබෝවන් මැත්ස් විත් නද්‍රා ගණන්කාරී YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ආදරණීය නංගී මල්ලී, අද මම ඔයගලන්ට ගෙන ආවේ 10 වසර 19 වන පාඩමයි. එය ලඝු ගණක පාඩමයි. ඔන්න ලඝු ගණක පාඩමේ 19 දෙක අභ්‍යාසයේ කොහොමද විසඳන්නේ කියන එක බලමු. 19 දෙක අභ්‍යාසයේ පළවෙනි ගණන් කිහිපය. එසේනම් අපි පළමු ගාන බලමු. පළමු ගාන log දෙකේ පාඩේට 10 ධන log දෙකේ පාඩේට 5. අපි දන්නවා ලඝු ගණක එකක් එකතු කරනවා කියන්නේ ලඝු ගුණ කිරීම. log දෙකේ පාඩේට මේක අපිට ලියන්න පුළුවන් 10 වරක් 5 කියලා වරහන් ඇතුලේ. එතකොට තනි ලඝු ගණකයක් විදිහට තමයි අපිට මේක ලියන්න කියන්නේ 10 වරක් 5 50යි කියලා අපිට තනි පිළිතුර ලබා දෙන්න පුළුවන්. දෙවෙනි ගණන log 3 පාදයට 8 ධන log 3 පාදයට 5. මේකත් log ගණක දෙකක් එකතු කිරීමක් තියෙන්නේ. එහෙනම් මේකත් අපිට ගුණිතයක් වශයෙන් ලියන්න පුළුවන් වරහන් ඇතුලේ 8 වරක් 5. මේ කියන්නේ log 3 පාදයට 8 වරක් 5 40යි. මේ තුන්වෙනි ගණන log දෙකේ පාදයට 7 ධන log දෙකේ පාදයට 3 ධන log දෙකේ පාදයට 5. එතකොට අපි මේක වරහන් ඇතුලේ ගුණිතයක් වශයෙන් ලියා ගන්න පුළුවන්. මේ සියල්ලම 4ක් 3 වරක් 5 කියලා. එතකොට log දෙකේ පාදයට 4ක් 3 21යි 21 වරක් 5 105යි කියලා තනි ලඝු ගණකයක් විදිහට මේක ප්‍රකාශ කරන්න පුළුවන්. ඊළඟ ගාන හතරවෙනි ගාන අපි ලියාගමු log 6 පාදයට 20 ඍණ log 6 පාදයට 4. එතකොට මෙතන අපි දන්නවා මේක අඩු කිරීමක් වශයෙන් තියෙන. එහෙනම් මේක බෙදීමක් වෙන්න ඕනේ. 20 බෙදීම 4 20 6 පාදයට log 6 පාදයට 20 බෙදීම 4 කියන්නේ 5යි. ඊළඟ ගාන අපි බලමු. පස්වෙනි ගාන log a පාදයට එකක් ඥාත පදයක් දීලා තියෙන log a පාදයට 10 ඍණ log a පාදයට 2 ඍණ log a පාදයට 5. මේකත් අපි බෙදීමක් වශයෙන් තමයි ලියා ගන්න වෙන්නේ. මොකද අඩු කිරීම තියෙන හින්දා log a පාදයට වරහන් ඇතුලේ 10 බෙදීම 2 බෙදීම 5. මේ කියන්නේ 10 දෙකකින් බෙදුණා 5යි 5 බෙදුණා 1යි. log a පාදයට 1යි කියලා තනි ලඝු ගණකයක් විදිහට අපිට මේක ප්‍රකාශ කරන්න පුළුවන්. අවසාන ගාන 6 වෙනි ගාන log 10 පාදයට 6 ධන log 10 පාදයට 2 ඍණ log 10 පාදයට 3. මෙතනදී අපි බලන්න ඕනේ හරිද මේ එකතු කිරීමක් තියෙන්නේ. මේ දෙක log 10 පාදයට 6 log 10 පාදයට 2 මේක එකතු කිරීමක් වශයෙන් තියෙන්නේ. මෙතන තමයි අඩු කිරීම වශයෙන් තියෙන්නේ. එතකොට අපිට මේක 6 වරක් 2 කියලා මේක එකතු කිරීම ගුණිතයක් වශයෙන් ලියලා මෙතන තියෙන අඩු කිරීම බෙදීමක් වශයෙන් ලියුවොත් 3 පහලින් මෙහෙම ලියන්න පුළුවන්. බෙදීමක් වශයෙන්. එතකොට log 10 පාදයට 6 වරක් 2 12යි 12 3ෙන් බෙදුවා නම් 4යි කියලා අවසාන වශයෙන් පිළිතුරු ලබා දෙන්න පුළුවන්. අද මේ විසඳපු ගණන් කිහිපය ඔයගලන්ට පැහැදිලි වෙනවා කියලා මම හිතනවා. මෙම අභ්‍යාසයේ ඉතිරි කොටස ඊළඟ වීඩියෝ තුලින් නරඹන්න. ඒත් එක්ක ඔබට සුබ දවසක්.